පීටී කරේස මේ මම දැන් ඔස්ට්‍රේලියා මේ ඉන්ඩ හිතාන් ඉන්නවා ස්ටඩන්් වීසහකට මේ අයිට සයිඩ් එකෙන් ඉතින් හරි. ඒක අර ඉ තිබ ඉංග්‍රිස් ක්‍රාමන්ට රතම කරේ ඕකේ. ඔයා කරන්නේ බැචලර්ස්ද මාස්ටර්ස්ද? බැජලස් බැචලර්. ඕකේ. ඔයත් එක තමයි නුෂාන් හරි වෙනුෂා හරි එක්සෑම් එක ගියේ right? එකම ඔව් වෙලාවේ? ඕකේ right. මම ඔව් එයාගේ ගත්ත වොයිස් කට් එකක් විනාඩි 5ක ඔව් විතර. එයාත් ඔව් බැචලර්ස් වලට යන්නේ IT වලින් මට මතක විදියට. ඔය දෙන්නම ඔව් එකටම එක්සෑම් එක මොකද ඔයා එයා එක්සෑම් එකට ගිහිල්ලා මට මැසේජ් එකක් දාලා තිබ්බා. ඔයාව හම්බුණා ඔව් කියලා. ඊපස්සේ ඔයා ඔව් රිසල්ට්ස් අහන්න දෙන්නගේම ලකුණුත් එක සමානයි. ඒ වගේ හරිද? ඔව් ඔයාගේ 60 එකයි යාගේ 60යි. හරි. ඕකේ. සමීරු නිකන් මට කියන්න බෑ ඔයා කොයි කාලෙද ක්ලාස් එකට ජොයින් වුනේ? මේ නිකන් ඒ වගේ මට ලොකුට මතක නැහැ. කොයි කාලෙද ජොයින් වුනේ ඔව් නිකන් ඒ ගැන පොඩ්ඩක් කියන්න. ඔව් මමස මේ අර ප්‍රක්ටිස් කරන්න ඒ සීන් එකෙන් පටන් ගත්තේ මේ පෙබරවාරි වගේ හ්ම්. මේ හැබැයි අර මම මුලින්ම නිකන් සෑගේ ක්ලාසෙට ජොයින් වුණා ගිය අවුරුද්දේ ජූන් වල ඒ කියන්නේ ඒ කාලේ තමයි අපේ අර UTS එකේ පටන් ගත්තේ ෆස්ට් ඉයර් එක. ඒත් ආ. එක්කම අර ඩිග්‍රී එකේ වැඩත් එක්ක මම සර්ට මැසේජ් එකක් දැම්මා මම සර් මේ ඔව්. ෆස්ට් සෙම් එකෙන්ම මේක නවත්තනවා ඊට පස්සේ ඕකේ. මේ ඉවර වුණාට පස්සේ පටන් ගන්නවා කියලා. හරි. ඊට පස්සේ මේ කොහොම හරි මම සෙකන්ඩ් සෙම් එක පටන් ගන්නකොට සර් කිව්වා මේ ෆස්ට් සෙම් එක ඉවරයි දැන් තව එක සෙම් එකයි තියෙන්නේ ඒ සෙම් එකෙන් පස්සේ මම අනිවාර්යෙන් වෙනවා ඊට පස්සේ තමා මේ ආවේ සෙකන්ඩ් සෙම් එක ඉවර වෙලා මේ ජනවාරි අගේ ඉවරුනේ පෙබරවාරි මුල තමා මේ ආයි ක්ලාස් එකට රීජොයින් වුනේ. රයිට් ඕකේ. ඔයා ජොයින් වෙලා තියෙන්නේ ක්ලාස් එකට ජූනි මාසේ. ඊට පස්සේ මැද්දේදී නවත්තලා ඊට පස්සේ මම එක්ස්ටෙන්ෂන් එකක් දීලා ඊට පස්සේ ඔහොම ගිහිල්ලා පෙබරවාරි මාසේ ක්ලාස් එකට ජොයින් වුණා. පෙබරවාරි දෙවනි. alright perfect. හරි. එතන ඉඳන් කොහොමද වැඩ කරන්න පටන් ගත්තේ? දැන් මේක ෆස්ට් ටයිම් එකේ එක්සෑම් කරේ. ඒ කියන්නේ මේ ෆස්ට් ටයිම් රිසල්ට් එක. ඕකේ perfect. එහෙම. මොකද මේක තමයි සමිරු ඔයා බැචලර් එකක් කරන්න ඉන්නේ මාස්ටර්ස් කරන ස්ටුඩන්ට් කෙනෙක්ටත් මේක තමයි රික්වයර්මන්ට් එක ඔස්ට්‍රේලියාවේ. ඒ කියන්නේ 58. හරි. එතකොට ඔයා ඒක මැචිව් කරලා දෙන හින්දා ඒ කියන්නේ ඔයාගෙන් කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් අහනවා නම් ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි කවුරු හරි ඉන්නවා නම් මේක මාස්ටර් කෙනෙක් මාස්ටර්ස් කරන ඕන රික්වයර්මන්ට් එකක් 58 ඔස්ට්‍රේලියාවේ. හින්දා ඔයා ඒකත් උඩින් රීච් කරලා තියෙන හින්දා ඒ පෙබරවාරි මාර්තු අප්‍රේල් දැන් සාමාන්‍ය මාස දෙකක් විතර වැඩ කරලා තියෙන්නේ මාර්තු අප්‍රේල් ඒ කාලේ වැඩ කරේ කොහොමද ප්‍රිපෙයාර් වුනේ එක්සෑම් එකට මුලින් ඉඳන් කොහොමද රෙඩි වුනේ සහ ඔයාගේ මොකක්ද එක්ස්පීරියන්ස් එක මට නිකන් එක සෙක්ෂන් එක කියන්න ගියට ප්‍රශ්නයක් නෑ ඔයා ඕවර්ऑल කිව්වත් ප්‍රශ්නයක් නෑ මෙහෙමස මේ දැන් මට සාමාන්‍යයෙන් තියෙනවා මේ එකක් අර දැන් එක්සෑම් ඒ කියන්නේ A level කරන කාලේ නම් මේ අර ඒ කියන්නේ ඒ ඇප්ලිකේෂන් එකටම රිලේටඩ්ලි ප්‍රැක්ටිස් කරාම තමයි මට ලේසි. ඒ කියන්නේ අර ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිස් කරනවට වඩා හැබැයි මේ අර කන්සෙප්ට් එක අවබෝධ කරගන්න මුලින්ම අර එක ප්‍රශ්නයක් දෙයක් අනිවාර්යෙන්ම අරගෙන ගොඩක් කලා ඉඳලා ඒක අර එක්ස්පීරියන්ස් කරන්න ඕනේ සීන් එකකුත් තිබ්බා. ඒ කියන්නේ දැන් රීඩර් ලවුඩ් එකේ දැන් සර් අපිට ලෙක්චර් එකක දෙනවානේ මේක කොහොමද කරන්න කියලා. හැබැයි අර මම පස්සේ එක්තුණි එක දාගෙන අර ඒක හරියටම කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා මම එක ප්‍රශ්නයක් අරගෙන ගොඩක් ප්‍රැක්ටිස් කරලා අර අවබෝධය පොඩ්ඩක් ගත්තා. ඒ වගේ අනිත් හැම ප්‍රශ්නයකටම එහෙම කරා. ඒ පළවෙනි දවස් දෙක තුනේ. ඒ කාලේ මේ අර ප්‍රැක්ටිස් රේට් එක වැඩි තියාගන්න ඕනේ කියලා එහෙම එකක් තිබුණේ නැහැ. අර ඕවරෝල් ඒ TT එකේ අවබෝධය ගන්න තමයි හිටියේ. ඔව්. ඊට පස්සේ මේ පළවෙනි සතිය ඉවරුණාට පස්සේ ඉතින් තේරුණා සීන් එක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි සතියේ අර ප්‍රැක්ටිස් රේට් එක වැඩි කරගෙන පුළුවන් තරම් අර මේ ප්‍රැක්ටිසස් කරන්න ගත්තා. ඊට පස්සේ මේ අර මට සාමාන්‍යයෙන් තියෙනවා දැන් අර එක්සෑම් එකේ ඉන්නේ ඔක්කොම එකපාර ප්‍රශ්න සෙට් එකමනේ අර ඊට පස්සේ මම පුළුවන් තරම් මොක් ටෙස්ට් වගේ දිගටම කරන්න ගත්තා මේ ඒ කියන්නේ අර අමාරු වුණත් මොක් ටෙස්ට් එකක්ම කරලා බැලුවා මේ කොහොමද මේක අර සර්වයිව් වෙන්න පුළුවන්ද මේ අර එහෙම ඊට පස්සේ දිගටම අර ඉන්ඩිවිජුවල් ක්වෙස්චන්ස් අරන් ප්‍රැක්ටිස් කරනවට වඩා මොක් ටෙස්ට් වලට මේ බර වෙලා තමයි කරේ 80ක් විතර මේ ඔව් මේ එතකොට මේ එහෙම කළා ඊට පස්සේ අර මේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 2500 වගේ පැන්නුවට පස්සේ කන්ෆිඩන්ස් එක එන්න ගත්තා මේක කරගන්න පුළුවන්ම තමයි. කොහොම හරි මහේෂ් මෙහෙම ගොඩක් ෆීඩ්බැක් දුන්නා මේ කොහොමද රීඩර් ලවුඩ් එක හරියට කරන්නේ ඊට පස්සේ මේ ඒ එක්ස්පීරියන්ස් එක ඉතින් වඩා වටිනවා යා කියලා දුන්න එක. තව ගොඩක්ම බය තිබ්බේ ස්පීකින් එකට මොකද ඒකනේ දැන් සාමාන්‍ය මුලින්ම එක්සෑම් එකට ගියාම අපිට ෆස්ට් ඉන්ටෙන්ෂන් එක හොඳ වුණොත් ඉතුරු ටික සාමාන්‍ය හොඳ වෙනවනේ. ඒ කියන්නේ අර දැන් සාමාන්‍යයෙන් මට ලොකම බය තමයි තිබ්බේ දැන් මේ ස්පීකින් එක බැරි වෙලා හරි අප්සෙට් ගියොත් අර ගොත ගැහිලා මම ඒක අනිත් හැම එකටම ඉෆෙක්ට් වෙනවා. ඉෆෙක්ට් නැහැ. මේ
ඒ හින්දා මේක බලන කවුරු ඉන්නවා නම් මේ කියන්න තියෙන්නේ අර මේ පොඩ්ඩක් ස්පීකින් එක ඇතුලේ පොඩ්ඩක් මේ අපි කියන්නේ පේෂන්ස් කියන දේ තියාගන්න ඕනේ පොඩ්ඩක් අර මේ ඉවසීම මොකද ඒක ගැස්සුනහම අපේ අර මයින්ඩ් සෙට් එකට පොඩ්ඩක් වදිනවා අනිත් ඔක්කොටම මේ ඉෆෙක්ට් වෙයි කියලා. මේ ඒක මම ගොඩක් වෙලාට මේ කියන්නේ ප්‍රැක්ටිස් කරපු දේ තමයි අන්තිම දවස්වල මේ ස්පීකින් එක අර හරි ඉවසීමෙන් කරන්න මොකද ඒක කැලවුණොත් අනිත් ඔක්කොටම අපි මේ මයින්ඩ් සෙට් එකෙන් ඔව් ඒ ගැන මොක් ටෙස්ට් වලට අමතරව මම ආයි ඉන්ඩිවිජුවල් අරගෙන ගොඩක් ස්පීකින් පැත්ත මොකද කළා මොකද මම සයටත් අන්තිම දවස්වල ගිහින් හිටියේ මම පොඩ්ඩක් ස්පීකින් වල පොඩ්ඩක් බයත් ඕක හැමෝම කියන මොකද අර ඔව් ඕකේ බය තියෙනවා මේ ඔව් පොඩ්ඩක් යන්න කලින් මට අවුල්යයිදෝ අරගයිද මේකයිද කියලා ඔයාමට ඔව් මැසේජ් ඔව් කරලා තියෙනවා සන්ඩේ මැසේජ් කරලා තියෙනවා මේ ඔව් කීයද මොක් එකේ ඇවිල්ලා තියෙන්නේ මොක් එකේ ඇවිල්ලා තියෙන්නේ 62යි හොඳේ ඔයාමට අන්තිමට වෙලා තියෙන මොක් එකේ ඇවිල්ලා තියෙන්නේ 62යි මට අහලා තියෙන ටාගට් එක 50 ටාගට් එක වෙලා තියෙන්නේ මට 55ක් ගන්න පුළුවන් කියලා මං ගිහලා තින්නේ ඔයාලට එක්සෑම් එකට යන්න කියලා හරි මොකද ඒකත් එක්ක චුට්ටක් ඉතින් පොඩි ගැළපීමක් එහෙම තියෙනවා බට අර ඒක අර සමහරවිට ඔන්ලයින් එකේ නැත්නම් ඔක්කොම කියවද රීඩ් ලවුඩ් එකේ මම සර් මේ ඔක්කොම කියෙව්වා මොකද අර මේ අර දැන් මහේෂ් සරුත් කිව්වා ඔන්ලයින් එක කරන්න කියලා ඒ වුණාට මේ දැන් සමහර අය පොඩ්ඩක් කියනවා දැන් මේ PSN වලින් දැන් චුට්ටක් චෙක් කරනවා කියලා අර අපේ කොච්චර මේ නැචරල් වෙනවද කියලා මේ අර ඒ නිසා මම නිකන් හිතුවා පුළුවන් තරම් මේක කවුරු හරි එළියෙන් බැලුවත් නිකන් නැචරලි පේන විදිහට මේ කළා තියෙනවා නම් ඉතින් අය බය වෙන්න දෙයක් නැති නිසා මේ ඒ හින්දා තමයි එහෙම කරේ මම විශ්වාස කරන දෙයක් ඔන්ලයින් කරන්න තව ලකුණු වෙනවා සමහරවිට මොකද අර නර්වස් ගතිය එනවනේ අර මුලම ප්‍රශ්නය තුල නර්වස් ගතිය පොඩ්ඩක් කරන එනකොට තමයි මේ නිකන් ඔය ඩ්‍රොප් වෙලා තියෙන්නේ මොකද මේ දෙක 60 ගණන් වල තිබිලා මේ දෙක ඩ්‍රොප් වෙන්නේ මොකද ඔයා සාමාන්‍ය 60 ගණන්ම එන්න ඕන එක්කනේ හරි මේ දෙක ඩ්‍රොප් වෙන්නේ නිකන් අර රීඩ් ලවුඩ් එකේ බ්‍රේක් පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා හරි රයිට් ඕකේ ඊට පස්සේ නිකන් මට ස්පීකින් එක කියාගෙන යමුවා නිකන් ඔයා කොහොමද ප්‍රැක්ටිස් කරේ දැන් කාට හරි මොන හරි වාගෙන් ඉගෙන ගන්න තියෙනවා දැන් මෙන්න මෙහෙම කරන්න මොකක් හරි වාගේ ජස්ට් ජෙනරල් ඔපිනියන් එකක් ස්පීකින් එක ගැන මම රීඩින් කරේ මෙහෙම මම ලිස්නින් කරේ මෙහෙම මම රයිටින් කරේ මෙහෙම ස්පීකින් එක සපෝට් එක මේ ස්පීකින් එක සාමාන්‍යයෙන් රීඩ් ලවුඩ් එකේ මේ අර මුලින්ම මම ප්‍රැක්ටිස් කරගෙන ගියා පස්සේ මේ මම ටිකක් අර ආයේ මම්ම අහලා බලනවා මම කියපු එක මට තේරෙනවද කියලා. එතකොට අර මේ අර දැන් අපි try කරන්නේ පුළුවන් තරම් වැඩිපුර ප්‍රශ්න කරන්න අපිට අග්ගාලා ස්කෝර් එක බලලා යනවනේ ඊළඟට. එතකොට මේ මම්ම පොඩ්ඩක් ආයේ අහලා බලන්න ගත්ත දෙතුන් සැරේ මේක මටම තේරෙනවද කියලා. එතකොට අර මුල්ම සැරේවල් වල මට ගොඩක් තේරුණා මේ මගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. අනික මගේ අර ඉස්සර ඉඳන්ම නැචරලි මේ කතා කරනකොට සීන් එකක් තියෙනවා මේ අර කියලා ඒක මේ ගොඩක් එන එක. ඒක ඔයාගේ තරන්න මේ ලංකා බෞතරයගේ කියෙන ඒක මහිතන අර අපි අර වැඩිය නොකර සයිනස් ඇතෙක් වගේ ආභාෂින් නවත්නවත බ්‍රේක් ගහ කියනවා කොහමරි ඒකත් එක්ක මේ මට එක ගොඩත්ම තේරුණා අර එකන අපි කියද්දි අපි විනි වෙන ෆෝකස්සෙකුණට අප එක අහනකොට ගොඩක් අහන මනුස්සයට එක අපහසුයි කියල දෙරවා පස්සේ මේ ඒටික සාමාන්‍යෙන් පලවෙනි දවස් දෙකතුන එකදිට කරගෙන ගයාට පස්සේ සාමාන්‍යයක් තේරුණ රීසනබල් විදිට අඩුවෙන ඊට පස්සේ මේ මම කරේ අර මන්සයට වෙන වොයිස් අරගෙන දාලා දැම්ම මෙද මොකද මේ ඒ පිනිගෙත් ස්පීකින් ප්‍රක්ටිසස් වල පොඩ්ඩක් එක විදිර නෙවන්නේ ඇකිවරට් නෑ මං සයටයි මහසට දෙන්නටවා දාන මහසරුත් කියන තා චුට්ටක් ස්ලෝ කරන්න තා චුට්ටක් මෙහෙම කරන්න කියලා අර ඉගැන අර එහෙම ආලා ඊට පස්සේ මේ ඒ මහේසරුයි මේ තැන්සරුයි මේ අපරූකර පෝයිස්තන රයිට් මේක හොඳයි කියලා ඊට පස්සේ ඒක අහහා මම කල්පනා කරන රයි් මේ වොයිස් එක එහෙම ඒ මට්ටමෙද කියවෙන්නේ එතකොට එතකොට වේකින් වෙනවන මට දේරන රයිට් මේකට මේක වැඩි කොහොම අර මට්ටම යන්න ඕන කියලා අර ඒ සෑල්ල ඇපරූ කරපු එක අහා ඒ මට්ටමට අරනිට්ටය සම මේ හදාගන්න එතකොට මේ ගොඩම්ම කලින් අර හොඳට වෙච්චිය දෙක දාලා හම්බෙච ෆීඩ්බෑ කරගෙන තම ඉතුරට ෙස දිකට ප්‍රක්ටිස් කරන එකන හොඳට යුස් කර තියෙනවා මේ ඇගැන මොකද ගෙන ෆීඩ්බැක ඇඩ්වාන්ටේජක හොඳ රන්ති හර සමල්ලමයි ඔක් ගන්නවා බට ඔයා රැහෙන එක්ස්පෙරිමෙන්ට් බේසක් කෙනෙක්න ඒ අරගෙන අහලා ඒකට ඕකතම වෙන්නට දරම ගොඩක් කටල් කියන ඒපනගේ ස්පිකින් සක්ෂණ කියන ලකුණු එක්ෂෑම් ගත්තක ගොඩක් කම්පෑවෙන්න
ඔව් සමහරට ඔව් ඔයාලට ඒක 40 ගණන් එන්න පුළුවන් නිකන් ප්‍රැක්ටිස් කරද්දී. හරිද? ඔව් ඉතින් 40 මට ගණන් මේ ස්පීකින් වල 42 45 තමයි දිගටම ආවේ ඒක තමයි මම කියන්නේ. මේ ඒකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය දැන් මෙයා ඔයාලට 50 තිබ්බට AP එකේ 42 තුන. සමහර ලෝකෙට අනිත් පැත්ත වෙනවා. හොඳේ. සමහර ළමයි ඔව් වේගෙන් කියාගෙන යනවා AP එකේ ඔව් ඒ 70ක් විතර වුණ එක්සෑම් එකේ 50. හරිද? අර ඔව් ඒක දෙපැත්තම තියෙනවා. ඒක මම කියන්නේ AP එකේ ස්පීකින් එක වැරදි. බට් අනිත් ඒවා ඔව් කම්පැටිබ්ලි ඕකේ. කොහොමද බ්ලැන්ක්ස් ඕකේ වලට ප්‍රැක්ටිස් කරේ කොහොමද රයිටින් සෙක්ෂන් එක? සාමාන්‍යයෙන් ෆිලිං ද බ්ලැන්ක්ස් ටික මේ සාමාන්‍යයෙන් අර මම පොඩි කාලේ ඉඳන් මම ඕලෙවල් කළේ ඉංග්‍රීසි මීඩියම් ඕකේ. මේ එතකොට මට පොඩ්ඩක් අර මේ කියන්නේ ගෙදර ඉංග්‍රීසි කතා වෙන්නේ නැහැ මේ අර නෝමල් ඔව්. ඉතින් අර අර බේසික් අම්මත් ඉංග්‍රීසි. ඉංග්‍රීසි ටීචර් කෙනෙක් මේ ඔව්. එතකොට පොඩ්ඩක් අර ඒකත් එක්ක පොඩි ආభాෂයක් තිබුණා නිකන් හිතලා කරන්න හැබැයි වරදින වෙලාවල් තියෙනවා ඔව්. සාමාන්‍යයෙන් දැන් ප්‍රශ්න 5ක් එනවනේ ප්‍රශ්න 5න් 3ක් වගේ තමයි යන්නේ ඔව්. මේ සමහරවිට ඔක්කොම වරදින වෙලාවල් තියෙනවා ඒකට අර ඇවරේජ්ලි 3ක් වගේ තමයි හරි ඒකනේ ඒක නම් ප්‍රැක්ටිස් කරම බැලුවා මේක කොහොමද හරියට එන්නේ කියලා මේ එහෙම කරම බැලුවේ ඒක ඕකේ. ලිසනින් සෙක්ෂන් එක. ලිසනින් එකේ සර් මේ මට ගොඩක්ම ස්ට්‍රගල් වෙච්ච දෙයක් තමයි මේ ටෙම්ප්ලේට් එක මතක තියාගන්න. ඕකේ. පස්සේ මේ දැන් ලිසනින් වල එහෙම මම මුලින්ම සමහර දවස් තිබ්බා ටෙම්ප්ලේට් එක මේ ප්‍රැක්ටිස් කරලා පස්සේ ටෙම්ප්ලේට් එක ඔළුවට දාගන්න වුණාම දැන් ටෙම්ප්ලේට් වල තියෙන කොටස් ඒ කොටස් ටික කඩලා මේ ඒ කී පොයින්ට්ස් ටික විතරක් ඔළුවට දාගෙන පස්සේ මේ දැන් මහේශ්වරුත් කිව්වා ටෙම්ප්ලේට් එකටම හිර වෙලා ඉන්න එපා. ටෙම්ප්ලේට් එක පොඩ්ඩක් වෙනස් වුණාට කමක් නැහැ අර අනිත් මේ ස්ට්‍රක්චර් එක තියාගන්න කියලා එහෙම ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ තමයි කරේ. කොහොම හරි දැන් ලිසනින් වල මොන මේ ක්වෙස්චන් එක ගැන අහන්න කියන්නේ මම ස්පෙસિෆිකලි just overall ඔයාගේ idea එක. දැන් ලිසනින් වල මේ සාමාන්‍යයෙන් අපි අර අහලා කියනකොට දැන් මට තිබිච්ච ප්‍රශ්නේ තමයි දැන් සමහර වෙලාවට මේ ස්පීකින් කියන්නේ වොයිස් එක වේගෙන් යනකොට මට ටක් ගාලා මේ ලියාගෙන යනවා සමහර වෙලාවට මට තේරෙනවා ලියපු එක තේරෙන්නේ නැහැ මට මේ ඒක අර මට මතකයි සර් කිව්වා මේ සර්ට පළවෙනි සැරේ ඒක වුණා කියලා. ඔව්. ඔය කියන්නේ මම ඕක වෙන්නේ සමරයිසින් ස්පෝකන් ටෙක්ස්ට් එකේ. ඔව් මේ එතකොට වර දැන් ඕක එහෙම හුඟක්ම වෙනවා. ඕක රිටේල් ලෙක්චර් එක වෙයි කියන්නේ රීඩර් ලෙක්චර් එකේ මට අර ඔව් මේ ඒ කියන්නේ රිටේල් ඒක ගාව ගොඩක් මුනේ කියන්නේ දැන් මම කටුවට මෙහෙම ලියාගෙන කියලා බලද්දි මටම තේරෙන්නේ මේ මම කරේ දැන් මොකක් හරි ෆැක්ට් එකක් හම්බුනහම මේ ලෙක්චර් එකේ ඒ ෆැක්ට් එකට අදාළ තා පොඩි බුලට් පොයින්ට්ස් ටිකක් ටක් ගාලා කටුවට ලියාගෙන යනවා. එතකොට අර එතනින් හැදෙනවනේ කනෙක්ෂන් එකක් ඒ ටොපික් එකට. එතකොට අපි ඒක කියවුවොත් හෝ ලිව්වොත් ඒ අදාළ ක්වෙස්චන් එකේ අර ඒක ඒකට තේරෙන්නේ රයිට් මෙයා මේ දෙක අතර ලින්ක් එකක් තියාගෙන තමයි කරන්නේ කියලා. එහෙම එකක් තේරුණා. මොකද අපි අර ඕවරෝල් සම්පූර්ණ එකම දානවට වඩා ස්පෙસિෆික් කොටස අරගෙන ලින්ක් කරගෙන කරාම ඔව් ඒක තේරෙනවා. ඕකේ. good. එක්සෑම් එක එක්ස්පීරියන්ස් එක කොහොමද මේ සර් එක්සෑම් එකේ ඒ දවස් එක්ස්පීරියන්ස් ඔව් කොහොමත් මේ පළවෙනි දෙකනේ උදේ නැගිටලා ඉතින් මේ චුට්ටක් අර මොක් එකක්ම කරේ නෑ නිකන් ක්වෙස්චන්ස් ටික කරගෙන ගිහලා පොඩ්ඩක් ආයේ ටෙම්ප්ලේට් ටික බලාගත්තා. ඊට පස්සේ මේ මම ගම්පහ මේ පදිංචිය මම පොඩ්ඩක් උදේම ආවා. මේ ට්‍රැෆික් නේ. ඊට පස්සේ මේ ඔව් උදේම ඇවිල්ලා මේ කොහොම හරි එක්සෑම් ඒ සෙන්ටර් එකට ගිහිල්ලා ඊට පස්සේ අදාළ වැඩ ටික කරගෙන කොහොම හරි මම හිතුවේ දැන් මම ඇත්තටම බය වෙලා හිටියේ දැන් ස්පීකින් එක පළවෙනි දවසේ ඉන්නේ මේ බලන කයටත් කියන්නේ දැන් මේ ස්පීකින් එක කියන්නේ ඇත්තටම මේ මුලින්ම හම්බෙන එක එක්තරා විදිහේ කර්ස් එකක්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මුලින්ම අපි පටන් ගන්න දේ පොඩ්ඩක් අප්සෙට් ගියෝ දැන් අපි කොච්චර ස්ට්‍රෙස් වුණත් අපිට හිතලා ලියන්න පුළුවන්. හැබැයි ලිව්වට පස්සේ ඒක කාටවත් පේන්නේ නැහැ නේ මෙයා ස්ට්‍රෙස් එකේ හිටියේ. හැබැයි කියනකොට ෆ්ලුවන්සි එක වචන පැටලෙන එක ඒ ඔක්කොම පෙන්නන්නේ අපේ ස්ට්‍රෙස් එක. එතකොට අර අපි ස්ට්‍රෙස් එක කොච්චර මැනේජ් කරනවද කියන එක අනුව අපේ ස්පීකින් හොඳ කරනවා. ස්පීකින් හොඳ වුණාට පස්සේ ඒ ඉන්ටෙන්ෂන් එකෙන් ඉතුරු ටිකට ගියොත් ගොඩක් හොඳයි මේ ඕවරෝල්. මට බය හිටියේ මේ තිබුණේ මේ ස්පීකින් එක. මේ හැබැයි මේ ස්පීකින් එක මට සාපේක්ෂ යම්සි මට්ටමකට ෂේප් වුණා. රයිටින් එක එසේ එකේ තිබ්බ පොඩ්ඩක් විතර අමාරු වුණා. මේ හැබැයි අර මේ සර් කියලා දුන්න විදිහට ඒක කරපු නිසා මේ මම වචන ලිව්වා 270ක් විතර එසේ එකට. කොහොම හරි ඕවරෝල් ගත්තාම ඉතින්
නිියුට්‍රල් කියන්නේ අර මේ ඕ දැන් එහෙම එකක් තියෙනවා කියන්නේ අර හැබැයි ඉතින් බයකුත් තිබුණා මේ කොහොම වුණාද කියලා පොඩ්ඩක් එහෙම එකකුත් තිබුණා ඕකේ මේ alright okay that's fine all good මේ thank you සමීර මේ මම මේ එකපාර short notice එකෙන් මම මේ ඔය අද ඉඳන් ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස්ලා ඔය පාස් වෙන කට්ටිය ඔය විනාඩි 5ක් විතර අරගෙන මම කතා කරලා කට්ටියත් එක්ක මම ෂෙයා කරගන්නවා. එතකොට මොනවා හරි දෙයක් ඔයාලගෙන් තැන්ක කවුරු හරි ඉගෙන ගන්නවා. ඔයාලගෙන් කවුරු හරි දෙයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන කවුරු හරි තව